නංගිල මල්ලා හැමෝම ආදරේ පිළිගන්නවා මගේ YouTube channel එකට. මම ඩොක්ටර් සයන්ස්. ඉතින් නංගිල මල්ලා මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ study tips සහ tricks video series එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ නංගි මල්ලි ටිකක් සරල පාඩම් කිරීමේ මෙතඩ් එකක් ගැන. පෞද්ගලිකව මම මේ ක්‍රමය වැඩිපුර භාවිතා කරන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් අපේ faculty එකේ ගෑනු ළමයි එහෙම නැත්නම් නංගිලා වැඩිපුර කැමති ක්‍රමයක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ by heart ටෙක්නික් එක. එහෙම නැත්නම් කටපාඩම් කරන ක්‍රමය ගැන. ඉතින් කටපාඩම් කරනවා. එහෙම නැත්නම් අපි කැම්පස් භාෂාවෙන් ගිරව දානවා කියන්නේ මොකද්ද? කටපාඩම් කරනවා කියලා කියන්නේ නංගි මල්ලි සාමාන්‍යයෙන් අපි දැන් මොනවා හරි දෙයක් නැවත ඒ දේ කියද්දි ඒක අපේ මයින්ඩ් එකට ඇතුළු වෙලා ෂෝට් ටර්ම් මෙමරි එකක් තියෙනවා. ඔය කියන ෂෝට් ටර්ම් මෙමරි එක අපි ආපහු ෆ්‍රීකවන්සි එක වැඩි කරගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒක ලොන්ග් ටර්ම් මෙමරි එකක් දක්වා යනවා. එතකොට ඕක තමයි නංගිමල්ලි කටපාඩම් කරන එකේ විද්‍යාත්මක පැහැදිලි කිරීම. ඉතින් අපි බලමු මේ මෙතඩ් එක කොහොමද ඇප්ලයි කරන්නේ සහ ඉෆෙක්ටිව්ලි ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ මෙතඩ් එක කොහොමද ඇප්ලයි කරන්නේ කියලා මම ඔයාලට බයොලොජි වලින් උදාහරණයක් අරගෙන පෙන්නන්නම්. ඉතින් නංගිමල්ලි ඔයාලගේ සම්පත් පොතේ A level කරනකොට ඔයාලට තියෙනවා වගු මතක තියාගන්න charts. දැන් උදාහරණයක් විදිහට විටමින් වගුවක් තියෙනවා. ඊළඟට හෝමෝන වගුවක් තියෙනවා. ඊට පස්සේ ශාක වර්ධක යාමක ද්‍රව්‍ය යන්නම් මනම් ඒ වගේ වගු තියෙනවා. ඒතර ඔන්න ඔය වගේ වගු මතක තියාගනිද්දි ඔයාලට මේ මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්නේ මෙහෙමයි. දැන් හිතන්න ඔයාලට ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන් ඔය තියෙන වගුවක්. ඔය වගුවේ තියෙන දේ ඔයාලට කියවගෙන යන්න තියෙනවා. දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් ඔය දාලා දෙන විටමින් වගුව. එතකොට විටමින් A ගේ කෘත්‍ය මොකද්ද? විටමින් A ගේ ඌනතාවය මොකක්ද? එතකොට විටමින් A ප්‍රතිශක්තිය ඇති කරන දායක වෙනවා. විටමින් A ඌනතාවයක් ඇති වුණාට පස්සේ තර්ම සාන්ද්‍රතාවය වගේ ඇති වෙන්න පුළුවන්. ඔය කියන විදිහට වගුවේ තියෙන ටික කියවගෙන යන එක තමයි කරන්නේ. ඉතින් මෙතනදී නයිමලි ඔයා හිතන්න දැන් ඔයාලට ශාක වර්ධක වගුවක් තියෙනවා, විටමින් වගුවක් තියෙනවා, හෝමෝන වගුවක් තියෙනවා කියලා. මම උදාහරණයක් ගන්නම් ඔය කියන විටමින් වගුව. එතකොට ඔය කියන විටමින් වගුව මොකද කරන්නේ? ඔයා දවසට 3 පාරක් විතර රිපීට් කරනවා. මොකද මම කලිනුත් සඳහන් කරා මේකේ බේස් එක තියෙන්නේ ෆ්‍රීකවන්සි එක වැඩි කරන්න තමයි ඔයාගේ මෙමරි එකට යන ප්‍රමාණය වැඩි වෙන්නේ. ඉතින් නංගිමල්ලි ඒවා කරන්න ඕනේ සාමාන්‍යයෙන් මම ප්‍රායෝගිකව try කරද්දි කරේ දවල් කෑමට පස්සේ එකපාරක් විටමින් වගුව කියවගෙන යනවා. ඊට පස්සේ දවල් කෑමට පස්සේ ආයේ උදේ කෑමට පස්සේ සහ රෑ කෑමට පස්සේ. ඒ කියන්නේ කෑම වේල 3ට පස්සේ තමයි මම රිකෝල් කරගෙන කියවගෙන ගියේ. එතකොට එහෙම කියෙව්වට පස්සේ ඔයාලට ඔක්කොම මතක තියෙන්නේ නැහැ එකපාරට. එතකොට මොකද වෙන්නේ? නිකන් යම් ෂෝට් ටර්ම් මෙමරි එකක් ඔයාලගේ ඔළුවේ ඇති වෙනවා. ඉතින් ඔයාලා පළවෙනි දවසේ try කරන්න, දෙවෙනි දවසේ try කරන්න, තුන්වෙනි දවසේ try කරන්න. ඊට පස්සේ හතරවෙනි දවසේ ඉඳලා වගේ try කරන්න විටමින් A කියලා බලලා විටමින් A වල කෘත්‍ය සහ විටමින් A වල එන ඌනතා ලක්ෂණ ටික හිතෙන් රිකෝල් කරන්න පුළුවන්ද කියලා. එහෙම රිකෝල් කරන්න පුළුවන් වෙන ඒවා ඔයාලට අනිවාර්යයෙන්ම එනවා. හැබැයි ඔයාලට එහෙම රිකෝල් කරන්න බැරි වෙන ඒවා ටික වෙනම මාක් එකක් දාගන්න ඇන්සර් එකකින් හරි පැන එකකින් හරි මේ ටික ටිකක් අමාරුයි. දැන් කරන්න ඕනේ මොකද්ද? ඊළඟ දවසේ ඔයා රිකෝල් කරද්දී ඊළඟ දවසේ ඔයා වගුව කියවගෙන යද්දී අර මාක් එක දාලා තියෙන ටිකෙන් පටන් ගන්න. එතකොට ඔයා හැමතිස්සෙම ප්‍රයොරිටි එක ඔයාලට අමතක වෙන ටිකට දෙන්න. එතකොට ඔයා එහෙම නැවත මේ ක්‍රමේ try කරලා බලන්න කිව්වලු මේක මම ප්‍රැක්ටිස් කරපු ක්‍රමයක් නිසා කියන්නේ. ඔයාලට සාමාන්‍ය සති 3ක් විතර යනකොට සම්පූර්ණයෙන් මේ වගුව මතක තියෙනවා. MCQ වලට ලේසියෙන් ස්කෝර් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔය කියන විදිහට ඔයාලට මාසෙකින් එක වගුවක් මතක තියාගන්න පුළුවන්. ඔයාලගේ ෆ්‍රීකවන්සි එක වැඩි කරගෙන යද්දි ඔයාලා ඒ දෙක කන්සිස්ටන්ට් තියාගෙන දිගටම කරගෙන යනකොට ඔයාලගේ මෙමරි එක ඉම්ප්‍රූව් වෙලා අන්තිමට ඔයාලට ඒ කියන වගුව ඔක්කොම ක්ෂණිකව මතකට ගන්න හැකියාවක් ලැබෙයි. ඉතින් මේක ටිකක් ඉෆෙක්ටිව් ක්‍රමයක්. හැබැයි සාපේක්ෂව අපි භාවිතා කරනවා අඩුයි හේතුව මෙතනදී අවබෝධකින් නෙමෙයි මේ වැඩේ කරන්නේ. නමුත් ඔයාලට අර මතක තියාගන්න අමාරු දේවල් ලේසියෙන්ම මතක තියාගන්න ඔයාලට මේක භාවිතා කරන්න පුළුවන්. මම ආයෙත් කියනවා නම් ඉමාලි සාමාන්‍ය සංකීර්ණ විෂය කරුණු. දැන් උදාහරණයක් විදිහට මම කලින් කතා කරපු අර මධ්‍ය ස්නායු පද්ධතිය, ක්‍රියාකාරී සත්‍ය වගේ දේවල් කටපාඩම් කරන්න යන උත්සාහ කරන්න එපා. ඒක ඉතාමත් අසාර්ථක ක්‍රමයක්. හැබැයි අර වගු වගේ දේවල් මතක තියාගන්න ඔයාලා මේ ක්‍රමය try කරාට කමක් නැහැ. ඉතින් නම් ඉමාලි මේක ඉතාමත් සරල ක්‍රමයක් විතරයි. මීට වඩා තවත් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් තවත් මේ වගේ සුපිරි ක්‍රමයක් එක්ක ඔයාලා බලන්න එන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා ගිහින් එන්න සතුටින් ඉන්න. good luck.